සුබ දවසක් ආදරණීය ඔයාලා හැමෝටම කලාලෝකයේ තවත් උණුසුම් පුවතක් මේ දිනවල වඩාත් කතාබහට ලක් වෙමින් සැරිසරන පුවතක් බවට පත් වෙලා තිබෙනවා. ඒ තමයි මෑත කාලීනව කාතරත් ජනප්‍රිය ඒ වගේම ජනප්‍රිය නළුවෙකු වන ඉසුරු ලොකුහෙට්ටිගේ පිළිබඳවයි. ඉසුරු ඇත්තටම දක්ෂ නළුවෙක්. තරුණ තරුණියන් අතර මෑත වකවානුව තුළ ඉතා වැඩි ජනප්‍රියත්වයක් ලබා සිටින ඉසුරු තම පළමු ප්‍රේම සබඳතාවෙන් පසු ඔහුට වඩා ඉතාමත් බාල තරුණියක් සමග අලුත් ප්‍රේම සබඳතාවක් ඇති කර ගනිමින් වැඩි කල් යන්නට පෙර සිය රසික රසිකාවියන් වෙනුවෙන් ඇය සමග ඇති කරගත් එම සබඳතාවය සමාජ මාධ්‍ය හරහා දැනුම් දෙමින් ඡායාරූප ගණනාවක් පවා එළියට දැම්මා. ඔබට මතක ඇති. කොහොමුණත් ඉසුරුගේ පෙම්වතිය වූ තරින්දි පසුගිය දිනවල ඉසුරු සමග තමා පවත්වාගෙන ගිය සබඳතාව බිඳ වැටීම පිළිබඳව සමාජ මාධ්‍ය හරහා දැනුම් දී තිබුණේ මහත් කනස්සල්ලකින්. ඉසුරුගේ දැඩි ආවේගශීලී බව හා අවංක නොවන ගති ලක්ෂණ නිසාවෙන් ඔහුගෙන් ඈත් වූ බවටයි ඇය සඳහන් කර ඇත්තේ. පසුව ඇය තම මුහුණු පොතේ මෙලෙස සටහනක් දැක් කර තිබෙනවා. සමහර මිනිස්සු අපේ ජීවිතවලට එන්නේ බෙස් වලාගෙන, ඇත්ත කතාව හංගාගෙන, ආදරේ කිය රඟපාන්නේ අවංක හිත් එක්ක සෙල්ලම් කරන එක. ඇත්තටම මන් ඒ වගේ මිනිස්සුන්ට කියන්න ඕන නම් දන්නේ නැහැ. හැබැයි මට ඒ වගේ අය මිනිස්සු කියලා නම් හිතන්න අමාරුයි. මගේ ජීවිතේ එක් කාල සීමාවකදී මටත් ඒ වගේ ආදරයක් ආත්මයක් හමු වුණා. නොසෑහෙන්න ආදරය කරා, විශ්වාස කරා. මගේ ජීවිතේ වටිනාකම කියන දේවල් මට කැප කරන්න සිද්ධ වුණා. ඔව්, හැමෝම මට බැන්නා. මාව විවේචනය කරා. මට දොස් කිව්වා. මගේ දෙමාපියන්ට දොස් කිව්වා. ඒ වගේම මට දොස් කිව්වා. අවවාදක් දුන්නා. මන් දන්න නොඅඳුනන ගොඩක් මිනිස්සු මට කතා කරා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. මොනියම් හරි හේතුවකට වුණත් ඇත්ත පෙන්වන්න ගොඩක් උත්සාහ කරාට අපි කවුරුත් අවංක වාදනය කරද්දී අන්ධ වෙන්නේ ඒකයි. මටත් උනේ ඒකයි. ඒ වගේ මිනිස්සුන්ට කොච්චර අපි වටිනාකමක් ආදරයක් ගෞරවයක් දුන්නත් මනුස්සකමක් ගෑවිලා නැති වුන් වගේ හැසිරෙන්නේ පවටද කියන්න මන් දන්නේ නැහැ. අවංක ආදරයක් ලැබෙද්දී අඩුම ඒ මනුෂ්‍යත්වය වෙනුවෙන්වත් වටිනාකමක් දෙන්නේ නැතිව තිරිසන්නු වගේ තමන්ගේ ගැහැණිය ළඟින් ඉද්දිත් කුමන හෝ අරමුණක් වෙනත් ගෑනු හොයාගෙන යන්නේ උන්ගේ තියෙන අඩු මානසිකත්වයෙන් නිසාද? එක හිතක් මත් නැහෙන්න වගකීම් ගන්න බැඳීම් වලට ගෞරවයක් දෙන්න බැරි තරම් පහත් දුර්වල පෞරුෂත්වයක් තියෙන නිසාද? කොච්චර වුණත් කැලේ මාරුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැති නිසා වෙන්න ඇති. මම මේ පෝස්ට් එක දාන පළවෙනි වතාව. ඔව්, මේක මගේ පෞද්ගලික කාරණයක් සම්බන්ධව තමයි. හැබැයි මේක මුළු රටක් කතාබහට ලක් වුණු සෝෂල් මීඩියා වල දවස් ගාණක් මාස ගාණක් කතා කරපු දෙයක්. ඒ නිසයි මෙහෙම පෝස්ට් එකක් දාන්න හේතුව. මොකද මෙතනින් පස්සෙවත් අනවශ්‍ය ප්‍රශ්න අහන්න හිතන් ඉන්න අයට මං හිතනවා දැන් යම් කිසි දැනුවත් වීමක් ඇති කියලා. මේ සම්බන්ධයෙන් මට මිනිස්සු බැන්නත් නැවත විවේචනය කරත් මේක තමයි ඇත්ත. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තරින්දි තමාගේ ආදර සම්බන්ධතාව බිඳ වැටුණු පසු ඇයට දැනිච්ච කනගාටුව තමන්ගේ මුහුණුපත හරහා රසිකයන්ට දැනගන්න ඉඩ සලස්වලා තියෙන්නේ. ඉතින් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවත අපි හමු වෙමු අලුත්ම වීඩියෝ එකකින්.